guys, welcome back to my channel Pamu official. ඉතින් මේ මගේ 4 වෙනි vlog එක. අද මං පොඩි වෙනසක් කරන්න යන්නේ මගේ කියන්නේ නෑ මම බලන් ඉන්න මගේ vlog එක අන්තිම වෙනකම්ම. මං අද පොඩි ගමනක් යනවා මගේ පොඩි වෙනසක් කරන්න. ඉතින් මේ දැන් බස් එකේට නැගකට පස්සම මට හිතුනේ vlog එකක් කරන්න ඕනි කියලා. මේ දවස් වලට ඩුබායි වලට වහිනවා හයියෙන් කියන්නේ කුණාටු වගේ තමයි හැමදෙස්සෙම බලුවොත් වහිනවා අප්පා එපා වෙනවා. කරන්න දෙයක් නැහැ වැස්ස කියලා බැලුවේ නැහැ මම යනවා කියලා හිතුවා. මොකද අද මට නිවාඩු කියලා හිතන් හිටියා අද විතරයි යති කියලා හිතාගෙන හිටියා. ඊට පස්සේ මම එතනට ගිහිල්ලා මම මේ වැඩේ කරන ගමන් මට මැසේජ් එකක් ආවා මේ සතියම නිවාඩු ගන්න කියලා. මේ වහිනින්ද නෙමෙයි මේ දැන් ඩුබායි වල තියෙන සිටුේෂන් එක නිසා. මම ඊට කලින් දවසේ නිදාගත්තේ නෑ. මම පැය 13ක් 14ක් විතර හැරගෙනම හිටියා නිින්දයන් නැති පාර. මම එහෙම ලෑස්තිලා ආවා. මට ලොකු වීඩියෝ ගන්න බැරි වුණා මෙට්‍රෝ එකේ. මොකද සෙනග හිටියා වහින නිසා මට ඒව මුකුත් කරගන්න බැරි වුණා. ඉතින් මම දැන් මගේ වැඩේ කරන එක්කෙනා නේක ඉන්නේ මගේ යාළුවෙක්. ඇතුළේ මම ගොඩාක් කාලෙකින් දකින්නේ. එයා දැක්කම මගේ රියැක්ෂන් එක බලන්නකෝ ඔයාලා දැන්. You really want to be වඳුරනවා. ඒ මගේ කලින් කම්පැනි මගේ හොඳම යාළුවෙක්. ඉතින් එයාගේ හස්බන්ඩ් हेयर ड्रेसर කෙනෙක්. ඉතින් මං එයා නිවාඩු කිව්වට පස්සේ මං ඇහුවා ගෙදර එන්නද මගේ කොණ්ඩේ හදලා දෙන්න පුළුවන්ද කියලා. මොකද මට සැලුන් වල ඒවා සැටිස් නෑ. මම කියන විදිහට එයාලා මට කරලා දෙන්නේ. ඒක නිසා මම හිතුවා එයාලා ගෙදරට ගිහිල්ලා කොණ්ඩේ හදා ගන්නවා. ඒ ලේසි හිවෙයි කියලා හිතුවා. ඉතින් ඇත්තටම ලේසි වුණා. මට ඉතලම් පාටක් ගෑවයා මගේ කොණ්ඩේ තද වැඩි කියලා බ්ලීච් පොඩ්ඩක් කරා. ඊට පස්සේ තමයි මගේ කොණ්ඩේ අනිත් පාට ගෑවේ. බ්ලීච් කරාට පස්සේ මට ඒ පාටත් සැටිස් වුණා. ඒත් මට ඒ පාට නෙමෙයි ඕනේ මම වෙන පාටක් කරන්න ගියේ. ඊට පස්සේ ඒ පාට කරන්න මම දැන් ඉඳගෙන ඉඳලා ඉද්දී යාලා මට කෑම ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ මම දැන් පෙන්නන්නේ මගේ කොණ්ඩේ. ඔන්නෝම තමයි මගේ කොණ්ඩේ පාට උනේ. ඉතින් මං පොඩි වෙනසක් කරා මට මං ගොඩක් දවස් ඉඳන් හිටියා ඔක කරගන්න. ඒ වුණාට කරගන්න විදියක් තිබ්බේ නැහැ. මේ මම බය වුණා අපේ හොටෙල් එකකින් මට ලවුඩ් කරන්න නැති වෙයි කියලා. ඒ වුණාට මං දැන් ඊයේ ගියාට පස්සේ යාලා මට ලස්සනයි කියලා කිව්වා. ඒ හින්දා අවුලක් නැහැ. ඉතින් දැන් ෂේප්. ඉතින් එයා මගේ කොණ්ඩේ හොඳටම කරා මාර සැටිස්. කිසිම අතුරු ආබාධ මුකුත් නැහැ මේ වෙනකන්. ඉතින් එහෙම තමයි උනේ ටික. දැන් මම පෙන්නන්න අපේ ගෙදර එකේ රියැක්ෂන්. What did you do? Okay. Ini kagak nih reaction. Oh, people? ඊට Pilos පස්සේ mother accommodation එකට ආවා. Hey, දැන් බලන්න okay. මගේ reaction එක. Where are you? I'm in kitchen. Okay. Open the eyes. Oh my god. ඉතින් ඔහොම තමයි මගේ එදා දවස ගෙවුනේ. මට මාර සතුටුයි. හැමෝම මට ලස්සනයි කිව්වා. ඉතින් මං හිතනවා මේ පාට මට ගැලපෙනවත් ඇති කියලා. ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මේක පොඩි වීඩියෝ එකක් මට ඉතින් ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටිය ඔයාලට ගොඩක් thank you. මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් මට support එකක් විදිහට subscribe කරන්න. එහෙනම් හැමෝම ආදරෙන් පරිස්සමින් ඉන්න. bye.